ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමය තුල ඔබට සුබ දවසක් වේවායයි මුළු හදවතින් ප්‍රාර්ථනා කරන මොහොතේ අද දවස ඔබ බලමු ශුද්ධ බයිබලයේ දෙවෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට 18 වෙනි පදයේ දක්වා. ඒහින් අපි ක්ලාන්ත නොවෙමුව. අපේ පිටත මිනිසයා ෂය වෙන නමුත් අපේ ඇතුල් මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන් සදාකාල තේජස් බාරයක් සාදා දෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, පෞල්තුමා කොරින්ත සභාවට ලිව්වා වූ යොම් පත්‍ර අතර ඊත පදයේ ආධාර කොට ශුද්ධාත්ම වහන්සේ අපට දවසේ මඟ පෙන්වන්න යනවා. මේ පදයේ විග්‍රහය තුල අපි හැරලා බලුවොත් අපේ ශරීරය පිටතින් ක්ෂය වෙලා වයසට යෑම තුලින් දුර්වල නමුත් අතුලාන්ත මනුෂ්‍යයා දවසින් දවස දෙවියන් වහන්සේ විසින් අලුත් කරනු ලබන නිසා කලාන්ත නොවන පිණිස මේ පදයේ සඳහන් වෙනවා. එනම් මනසින් බිඳ වැටෙන්න එපාලු, මොන දේ සිදු වුණත් අතහරින්න එපා යන්නයි. ඊළඟට අපිට තිබෙන සුභාරංචිය තමයි නැතිනම් ප්‍රීතිවීමේ කාරණාව තමයි මේ කිවන වාතාවරණ තුළ කොච්චර බරපතල ප්‍රශ්නයක අපි සිටියත් ඒ දුක වේදනාව පවතින යන්නේ මොහොතකටලු. මගේ සෙනෙහවන්තය, යක්ෂයා අපව බෙලහීන කරන්න ප්‍රථම කොට පහර දෙන්නේ අපේ පිටත ශරීරයටයි. අපි රෝග වෙද්දී, අපි විවිධ ප්‍රශ්න නිසා මනසින් දුර්වල වෙද්දී අතුලාන්ත මනුෂ්‍යයා එනම් ආත්මයේ පිබදීම අඩු වෙලා ආත්මිකව දුර්වල වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක ඇති සම්බන්ධතාවයේ බැඳීම අඩු වෙන්න ගන්නවා. ඒකයි මේ වචනේ අපව ධෛර්යමත් කරන්නේ. දුක එන්නේ නැතුව නෙමේ, ප්‍රශ්න එන්නේ නැතුව නෙමේ, ඒවා එයි, හැබැයි පවතින යන්නේ මොහොතකට කියලා. පෞල්තුමා තවදුරටත් පිලිප්පි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 7 වෙනි පදවල කියනවා, කිසිවක් ගැන කනගාටු වෙන්න එපාලු, කුමන වාතාවරණ වූ වේවා ස්තුතිීමේ සමග යාඥාවෙන් කන්නලව්වෙන් අපේ ඉල්ලීම් දෙවියන් වහන්සේ ඉදිරියේ තබන්නලු. එතකොට අපේ නුවණින් දැනගත නොහැකු දෙවියන් වහන්සේගේ සමාදානය අපේ සිත හා සිතවිලි ආරක්ෂා කරනවලු. ඒ කියන්නේ අපේ සීලම කාරණා දෙවියන් වහන්සේ ඉදිරියේ තැබුණනම් තවත් කැළඹෙන්නේ නැතුව සමාදානයේ සිත් ඇතුව ඉන්න කියන එකයි. මගේ සෙනෙහවන්තය, අපි ඉහත බැලුවා වූ 2 වෙනි කොරින්ති 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ තවදුරටත් අපි බැලුවොත් ඒ විස්තර කරනවා අපි පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නලු. රෝගී රිපෝට් එක බලලා ඒක බරපතල තත්ත්වයක් ඇති. තවත් ඔබට ඉල්ලන්න ගන්න ආර්ථික මාවත් නැතුවම ඇති මොහොතක් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ විසඳුම දරුවගේ ජීවිතයේ යහපත පිරෙන මායමකවත් නැතුව ඇති. නමුත් ඒ දේ අපි දෙවියන් වහන්සේ පාමුල තැබුවනම් තවත් කල්පනා නොකොට ඉදිරියේ මට සියල්ල මගේ දෙවියන් වහන්සේ යහපත් කරයි කියන බලාපොරොත්තුවේ සිට ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ දෙයත් උන්වහන්සේ නොදැන අපේ හිසේ එකදු කෙස් ගහක් වැටෙන්නේ නැත්නම් අපගේ අයිතිකාරු දෙවියන් වහන්සේ නොදැන අපේ ජීවිතේ නපුරක් එයිද? අපි ප්‍රශ්නය තුලින් ගමන් කරනවද? ඒ අපිව උන්වහන්සේ පූර්ණකමට පත් කරන්න, ඊළඟ පියවරට අපව ගෙන යන්න උන්වහන්සේ අපව ගොඩනගනවා. දෙවියන් වහන්සේ කොයිතරම් පුදුම ලෙස අපව ගෙනාවද කියන ස්තුති කරන්න පුළුවන් බලවත් සාක්ෂි උන්වහන්සේ අප තුළ තබන්න යනවා. ඒ නිසා දුක් විඳ එපා. අමාරු කාලයේදී දෙවියන් වහන්සේව තව තවත් අදින් අල්ලගන්න. මන්ද ඊළඟ නිමේෂය ඔබගේ ආශිර්වාදවත් නිමේෂය වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වචනේ බාර කරමු. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණනි, මේ යහපත් වූ ශුද්ධ වචනේ නිසා සුතේ ස්වාමීන් වහන්සේගේ වචනේ නිරතුරු අපව ධෛර්යමත් කරන දෙවියන් වහන්සේට සාස්තුතියි. ස්වාමීන් මේට සවන් දෙන යම් කෙනෙක් කලාන්ත වෙලා බිඳ වැටිලා පරාජිතයි කියන තැනක ඉන්නවද?
ස්වාමිනේ දැන් මේ වචන තුළින් ඒ ජීවිත ඔබ ධෛර්යමත් කරන්න. ස්වාමිනේ අප පෙනෙන දේ නොව අපි නොබරත ස්වාමිනේ නොපෙනෙන දේ බලාසිරින් නම් වෙන්න බැමි. ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියේ අපට ජයග්‍රහණය ඇත්තේය. අපට විසුදුම ඇත්තේය. අපට පිළිතුරු ඔබ වහන්සේ පාමුල අපට ඇත්තේ යන බලාපොරොත්තු විශ්වාසයේ ඇතුව ස්වාමිනේ ඊළඟ පියවර තබන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න. දැන් මේ වචනයට සමත් දෙන සෑම ජීවිතයක් මේ වචනය තුළින් ඔබ වහන්සේ බලවත් විදිහට මේ හදවත් ස්පර්ශ කරලා මේ ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. දැන් සියල්ල ඔබ වහන්සේගේ ලේවට බාරයි කැපයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්.